මේ මගේ ගම. ඓතිහාසික උරුමයකට නෑකම් කියන බුදුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තබා ඒට ආරක්ෂාව සපයා දුන්නේ මේ ගමේ තිබූ පුසල්පිටි රජමහා විහාරය තමා. දන්ත ධාතුන් වහන්සේට කරන සත්කාර පුද සැලකිලි අදටත් සිදු වෙනවා. දුටුගැමුණු පුරා වෘත්තයත් සමග මේට විශාල ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා. කාලය ක්‍රමයෙන් වෙනස් වීමත් සමග අතීතයේ පැවති ආගමික උත්සව අද පරපුරට දැක් ගන්නට නැහැ. දෙමාපියන් දුටු පුසල්පිටි විහාර අලංකාරයේ අද වෙන විට පිරිහිලා ගිහින්. ඒට මුල් වෙලා තියෙන්නේ විහාරයේ තිබූ පිළිමය නිදන් සොරුන් විසින් රැගෙන යාම. මහවැලි යෝජනා ක්‍රමයත් සමග ගමත් පන්සලත් අතර තිබූ සබඳතාවය බිඳිලා. මුතුන් මිත්තන් නිතිපතා ඉටුකළ පූජා අද වසරකට වරක් පැවැත්වෙන්නේ. ඒ සඳහාත් ඒවාවට පුජ්‍යලයා වෙනත් ප්‍රදේශවලින් ගෙන්වන්න වෙලා. මේක අද මූලිකම ගැටලුවක්. ඉහළ කොත්මලේ නිර්මාණයත් වැඩපිම් ආරම්භයත් සමග විහාරයේ තවත් ගැටලුවකට මුහුණ දීලා. ශීඝ්‍රයෙන් සිදුවන පරිසර හානිය නිසා විහාර ගොඩනැගිලි දෙදරලා ගිහින්. ඓතිහාසික මෙන්ම සංස්කෘතික වටිනාකමක් ඇති මෙවන් ස්ථාන කෙරෙහි සංස්කෘති නිලයන්ගේ අවධානය යොමු විය යුතුයි. ඒ සඳහා ක්‍රියාත්මක වීමට දැන් කාලය එළඹිලා.